වයඹ අධ්‍යාපන විද්‍යාපීඨය තුල ශිෂ්‍යාවක් සියදිවි විනසා ගන්නවා සංජීවනී කුමාරි කියලා. ඒ ශිෂ්‍යාව සියදිවි විනසා ගත්තට පස්සේ අපිට තොරතුරු වාර්තා වෙන්න ආයතන පරිපාලනය හා සම්බන්ධ අමානුෂික සැලකීමක් විදියට කියලා. ඉතින් අපි බලාගෙන හිටියා මේ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි කියලා. ඊයේ දිනේ ඇයගේ සොයරිය ගිහිල්ලා තියෙනවා මේ පිළිබඳව මොකද්ද උනේ කියලා තොරතුරු විමසන්න. ඔබ දන්නවද ඇයට ලබා දීලා තියෙන පිළිතුර? ඔයාගේ නංගිට පිස්සු. ඒ පිස්සු ඉච්ච නංගි කෙනෙක් මොකටද විද්‍යාපීඨයට එව්වේ? ඔන්න ඕක තමයි. මේ ආණ්ඩුවේ නියෝජනය කරන ආණ්ඩුවේ බලය ගත්ත රාජ්‍ය නිලධාරීන් අර මියගියේ සීදී විනාසාගත්ත ඒ සොයරිය මේ ශිෂ්‍යාවගේ සොයරියට ලබා දීලා තියෙන වගකීම් සහගත පිළිතුරු. මං අහන්නේ ආණ්ඩුව මේ විදිහට බෙලහීන වෙද්දි ආණ්ඩුව මේ විදිහට අර ප්‍රතිපත්තියක් නැතුව ඔහේ වැනි යද්දි කට විතරයි වැඩ නැහැ කරපු කිසිම වැඩක් නැහැ කරපු හැම වැඩේම අනා ගන්නකොට ඇමතිවරුන්ගේ බඩ විතරයි ඇවිල්ලා තියෙන කරපු මගුලක් නැහැ හැම තැනින්ම රට හැම තැනින්ම විදුලි බලය ගැන කතා කළත් ජල විදුලිය ගැන කතා හැම තැනම අර්බුද 118.3 විදුලි බිල වැඩි කරන්න යනවා අපි කරපු වරද්දකටද ජනතාව පෙළන එක නවත්තලා දැන්වත් Taman කියපු දේවල් Taman ලබා දීපු පොරොන්දු ඉටු කරන්නයි කියන කාරණාව අත් දෙක එකතු කරලා ජනාධිපතිවරයාගෙන් සහ මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා මොකද ජනතාව මේවට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තොත් ජනාධිපතිතුමනි හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ වපුරපු වෛරයෙන් ඕගොල්ලෝ කියපු බොරු වලින් ඒත් එක්කම ඕගොල්ලෝ සමාජගත කරපු අසත්‍යයෙන් ලබාගත් බලය වැඩි කාලයක් ඕගොල්ලන්ට ওই විදිහට පවත්වාගෙන යන්න බෑ සහ ජනතාවට ඇත්ත කියන්න දේශප්‍රේමී ජාතික බලවේගයේ අපි බය වෙන්නේ නැහැ කියන කාරණාව අවධාරණය කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා බොහොම ස්තුතියි